ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම සරස්තියට එකට. හිතන්න මැදියම් රැයක මුළු ලෝකෙම නිදාගෙන ඉන්න වෙලාවක ඔයාගේ කිය ඇතුලේ අමුතුම දෙයක් සිද්ධ වෙනවා කියලා. තාත් කවුරුවත් නැති වෙලාවක ලේ පිපාසිකෙක් ඔයාව හොයාගෙන එනවනම් අන්න ඒ වගේ හීනකින්වත් හිතන්න බැරි බිහිසුණු අත්දැකීමක් අරගෙන ආව ෆිල්ම් එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. මේකේ නම කාලරාත්‍රී. නමේ හැටියට මේක ඇත්තටම කළු භයානක රාත්‍රියක් ගැන කියවන කතාවක්. මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියනවා නම් මේක අධ්‍යක්ෂණය කරේ ආනන්ද ක්‍රිෂාන් රාජ්. එයා තමයි මේක තිරපිටපත ලියලා සංස්කරණය කළේ. ඉතින් එයාට ඕන විදිහට මේ කතාව අපි ඉස්සරහට අරන් එන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත ගැන බැලුවොත් මාරියා අබීෂ්, ඒඩ්‍රියන් අබීෂ්, ඇන්ඩ්‍රියා අබීෂ් ඇතුළු පිරිසක් තමයි මෙතන ඉන්නේ. මේක විශේෂත්වය තමයි ගොඩක් අය පවුලේ සමාජිකයෝ වගේ රඟපාන එකයි. ඉතින් ඒ අය අතර තියෙන බැඳීම සහ ඒ බය අපිට ගොඩක් ළඟින් දැනෙනවා. කතාව පටන් ගන්නේ හරිම සාමකාමී විදියට. මේ පවුලේ අය එයාලගේ පාළුවට ගිය පරණ ගෙදරකට යනවා කාලයකට පස්සේ. හැබැයි මේ අය ඒ ගෙදරට අඩිය තියෙනකොටම දැනෙනවා මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එතනට යනකොට පුංචි අම්මා බලන් ඉන්නවා පුදුමෙන් වගේ. කවුරුත් නැති කුස්සිය බලන් ඇරලා දාලා හැමතැනම විසිරිලා. හරියට කවුරු හරි මොකක් හරි හදිසියකට හෙව්වා වගේ. මුලින් මේ අය හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි රෑ වේගෙන් එද්දි තමයි සෙල්ලම් පටන් ගන්නෙ. එකපාරට ලයිට් නිවෙනවා, අඩි සද්ද ඇහෙනවා, දොර ඉබේම වැහෙනවා. මේ අය හිතන්නේ මේක හොල්මනක්ගේ වැඩක් කියලා. එතනම ගේ ඇතුළේ ඉන්නේ හොල්මනක්ද නැත්නම් ඊට වඩා භයානක මිනිස්සෙක්ද? මේ ෆිල්ම් එකේ මම දැකපු සුපිරිම දේ තමයි ඒකේ සිනමටෝග්‍රැෆි එක. ඒ අඳුරු කාමරවල ලේ තැවරුණු බිත්ති සහ කැමරා කෝණ අපේ ඇඟ හිරිවැටෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. අනිත් එක තමයි මේකේ මියුසික් එක. රිෂාඩ් මුස්තාෆාගේ සංගීත සංයෝජනයේ හින්දා ඔයාලට දැනේ ඒ ගේ ඇතුළේ හිර වෙලා ඉන්නවා වගේ. තප්පරෙන් තප්පරේ දැන් මොකක් වෙයිද කියන බය ඔයාගේ හිතේ වැඩ කරනවා. මෙතන මම එක දෙයක් විතරක් හින්ට් එකක් විදියට දෙනවා. කතාවේ අවසානට යද්දී ඔයා මුලින් විශ්වාස කරපු දේවල් කීපයක් ඔයාටම ප්‍රශ්නයක් වෙයි. මෙතන විලන් කියන්නේ අපි හිතන විදිහේ විලන් කෙනෙක් නෙමෙයි. මෙතන බය කියන්නේ අඳුර නිසා ඇති වෙන බයක් නෙමෙයි. හිත ඇතුලෙන් ඇති වෙන දෙයක් තමයි මෙතන බය කියලා කියන්නේ. ඒ නිසා මේ ෆිල්ම් එක ඉවර වෙලාත් ඇත්තටම මෙතන සිද්ධ වුණේ මොකද්ද කියලා තව ටිකක් වෙලාවක් ඔයා හිතයි. ඉතින් ඔයා හොරර් සස්පෙන්ස් ෆිල්ම් වලට ආස කෙනෙක් නම් කාල් රාත්‍රී කියන්නේ ඔයා අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. හැබැයි මතක ඇතුව රැයට තනියෙන් බලනවා නම් ටිකක් පරිස්සමෙන්. ඔයා මේ ෆිල්ම් එක බැලුවා නම් ඔයාට මොකද්ද හිතුනේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් සුපිරි රිවිව්ස් බලන්න සරස්තියට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මං ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් අම්මේ එහෙනම් ජය වේවා.